guys, welcome back to my YouTube channel. ඔන්න අද මම අරගෙන ආවේ night time study vlog එකක්. ඉතින් මේකෙදි මම හවස 6:00 ඉඳලා රෑ 12 වෙනකන් එක දිගට පාඩම් කරනවා. ඒ විදිය තමයි ඔයාලට පෙන්වන්නේ පොඩි පොඩි tips එක. ඉතින් ඔයාලා ඒවත් ඔයාලගේ ප්‍රයෝජනට අරගෙන ඔයාලගේ ස්ටඩි එක ලස්සනට කරගෙන යන්න ඕන. හරිද? ඉතින් මම ඔයාලට දෙන පළවෙනි ටිප් එක තමයි මම මේක කලින් vlog වලත් කියලා තියෙනවා. රෑට ස්ටඩි කරනවා නම් කවදාවත් හවසට නාන්න නම් එපා. මොකද නෑවට පස්සේ අපිට ඇඟට සනීපයක් දැනෙන හින්දා අපිට ගොඩක් වෙලා ස්ටඩි කරන්න බෑ, අපිට නිින්ද යනවා. ඒ හින්දා හවසට පොඩි වොෂ් එකක් දාගෙන රෙඩි වෙන්න ස්ටඩි කරන්න. ඔන්න ඔයාලට දෙන තව ටිප් එකක් තමයි රෑට ඔයාලා ගොඩක් වෙලාවට ලියලා පාඩම් කරන්න තියෙන දේවල් පාඩම් කරන්න. හරිද? ඒ කියන්නේ මහයෙන් සද්දට කියවලා පාඩම් කරනවා රෑට තියාගන්න එපා. මොකද අනිත් අයත් ගෙදර ඉන්න බෑ නේද? ඒ හින්දා ඔයාලා ලියලා කරන දේවල් විතරක් රෑට පාඩම් කරන්න තියාගන්න. ඉතින් මම ස්ටඩි කරන මගේ සබ්ජෙක්ට් එකට අනුව මම රෑට පාඩම් කරන හැමදාම තියාගන්නේ kanji තමයි. ඒ කියන්නේ kanji පාඩම් කරපුවා ආයෙමත් මතකෙන් ලියනවා. දැන් නම් මේ කරන්නේ අලුත් kanji පාඩම් කරන විදිය. ඉතින් අලුත් kanjiයක් පාඩම් කරන්න එක කීප වතාවක්ම ලියන්න වෙනවා. මොකද අපිට ඒ අකුරු ගොඩක් හුරු වෙන්න ඕනේ අතට. ඉතින් මම ඒ හින්දා දැන් මේ අලුත් kanji ටිකක් තමයි පාඩම් කරගන්නේ. අද රෑ මගේ කොහොමද ටාගට් එක වෙලා තියෙන්නේ අලුත් kanji 10ක් පාඩම් කරගන්න. ඉතින් අපි බලමු මගේ ටාගට් එක මට කම්ප්ලීට් කරගන්න පුළුවන්ද කියලා. 手捧爱插是我在你心里发芽，爱情的种子是洗不掉的油画。秋天的第一杯奶茶在饮夜，买一杯给你捧在手心，满满的爱意在心里散发。秋天的第一杯奶茶。ඔන්න මම අලුත් kanji 8ක් පාඩම් කරගත්තා. ඉතින් එහෙනම් ඩිනර් එකත් අරගෙන ඊට පස්සේ තව kanji දෙකක් මම පාඩම් කරගත්තාට පස්සේ තමයි මගේ ටාගට් එක කම්ප්ලීට් වෙන්නේ. එහෙනම් අපි දැන් ඉක්මනටම ඩිනර් එක ගමු. Tip number 3 night time study කරනවා නම් මතක තබාගත යුතු වැදගත්ම කරුණක් තමයි රෑට ගොඩාක් බර ආහාර ගන්න එපා. සුළු කෑමක් ගන්න. ඒක අපේ හෙල්ත් එකටත් හොඳයි. මම මේ ගන්න නූඩල්ස් එකක් මේක නම් ඉතින් හෙල්ත් එකට එච්චරම හොඳ නැහැ. ඒ වුණාට ඉතින් චූටි කෑමක් ගන්නවා පොඩි කින්නක් හම්බ වෙච්ච හින්දා. නැත්නම් මම ගොඩක් වෙලාවට ඩිනර් එක ස්කිප් කරන කෙනෙක්. මම අද දවල්ට කෑපු නැති හින්දා තමයි නූඩල්ස් එකක් හදාගන්න හදන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් රෑට ස්ටඩි කරනවා නම් අනිවාර්යයෙන්ම සුළු කෑමක් ගන්න. ලොකු බර කෑමක් කෑවොත් ආයිමත් ස්ටඩි කරන්න වෙන්නේ නැහැ. පරිවටලා මොකද නිින්ද යනවා. ඒ හින්දා චූටි කෑමක් කාලා ස්ටඩි කරන්න. ඔන්න මේ තියෙන්නේ මං හදාගත්තේ රසමගේ නූඩල්ස් එක. එහෙනම් ඉතින් මම මේකත් ඉක්මනටම කාලා ආයෙමත් එනම් ස්ටඩි කරන්න. 随风飘落满天，伸手漫步在丛林，听到吱嘎吱落叶声音，剪片落叶。මම නූඩල්ස් එක කන අතරේ මම ආසම ටෙලිග්‍රෑම් එක තමයි බැලුවේ. ඉතින් ඒක බලලා ඉවර වෙලාම තමයි මම ආයෙමත් ස්ටඩි කරන්නේ. ඉතින් ඒක විනාඩි 30යිනේ තියෙන්නේ. ඒකත් බලලා ස්ටඩි කරමු. එක දිගට ස්ටඩි කරන්න හොඳ නෑ ළමයි. මනසට පොඩි විවේකයක් ඕන. ඉතින් ඒ වෙලාවට මේ වගේ ටෙලිග්‍රෑම් එකක් බලන්න. ඉතින් රැට වෙන කරන්න දෙයක් නැහැනේ අපිට. දවල්ට නම් එළියට හරි බහලා ඉන්න පුළුවන්. රැට බෑනේ. හින්දා මොකක් හරි ටෙලිග්‍රෑම් එකක් හරි බලන්න. එහෙනම් මේක බලලා ඉවරලා අපි ආයෙමත් ස්ටඩි කරමු.
ඔන්නලා මයි අවසාන කංජි දෙක කොහොම හරි මම අද දවසේ මට දාගත්ත ටාගට් එක මම කම්ප්ලීට් කරා. අලුත් කංජි 10ක්ම පාඩම් කළා. ඉතින් මට ගොඩක් සතුටුයි. ඔන්න ඊළඟ ස්ටෙප් එකට තමයි දැන් මම යන්න හදන්නේ ෆුඩ් සර්විස් එකේ නෝට් එක ලියා ගන්න ඕන. 手间的第一杯奶茶，在1夜买一杯给你捧在手心，暖暖的爱意在心里散发。秋天的第一杯奶茶，送给心爱的你呀。在金黄色的街头，看你手捧喝奶茶，温暖像秋冬凉快一整个夏。N4 ක්ලාස් එක ඉවරුණ ගමන් මම ෆුඩ් සර්විස් ක්ලාස් එකටත් බැඳුනා. ඉතින් දැන් මම ඒකේ මාස දෙකක් ගෙලා තිනේ. තව මට එක මාසයක් තියෙන්නේ. ඉතින් මම ඒකේ නෝට් එක තමයි සම්පූර්ණ කරන්නේ. මොනා කරන්නද ඉතින් N4 එකේ එක්සෑම් එකක් තියෙනවා ජූලි 6 වෙනිදා. N4 ඒ හින්දා ඉතින් N4ත් බලන ගමන් ෆුඩ් සර්විස් එකත් බලා ගන්න ඕන. කොහොම හරි මේ අවුරුද්ද ඇතුළත මගේ ටාගට් එක තමයි මේ තියෙන එක්සෑම් දෙකම කම්ප්ලීට් කරලා ඉවර කරගන්න එක. ඉතින් බලමු මට මගේ ටාගට් එකට යන්න පුළුවන් වේද කියලා. 秋天的夜，随风凋落满天，牵手漫步在丛林，听大枝嘎吱落叶声音，剪片落叶丢颗安心，写上你的名字，放在你的手心。秋天的第一杯奶茶，在1夜买一杯给你捧在手心，暖暖的爱意在心里散发。秋天的第一杯奶茶，送给心爱的你啊。在金黄色的街头看。 ඔන්න අද දවසට මම පාඩම් කරලා ඉවරයි. මම 12 වෙනකම් පාඩම් කරා. ලිස්නින් එකකුත් කරන්න තිබ්බනම් හොඳයි. ඒ වුණාට අද මට ලිස්නින් එකක් කරන්න බෑ. මොකද හෙට උදේට මට ආයෙමත් ක්ලාස් තියෙනවා ෆුඩ් සර්විස් එකේ. ඒ තව ටිප් එකක් දෙන්නම්. ඒක තමයි පාඩම් කරලා ඉවරනට පස්සේ ඔයාලගේ ස්ටඩි ටේබල් එක ලස්සනට පිළිවෙලට හදලා තියන්න. මොකද ආයෙමත් උදේට ඔයාලට ස්ටඩි ටේබල් එකට ආවට පස්සේ මනස නිරවුල් වෙලා හොඳට ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් කරන්න. ඒ හින්දා පාඩම් කරලා ඉවරනට පස්සේ ස්ටඩි ටේබල් එක ක්ලීන් කරලා තියන්න. 在手心，满满的爱意在心里散发。秋天的第一杯奶茶，送给心爱的你啊。在金黄色的街头，看你手捧喝奶茶，安暖成秋冬凉快一整个夏，暖怀一整个。 ඔන්න ඔයාලට දෙන තවත් ටිප් එකක්. මේ ටිප් එක නම් ගොඩක් වැදගත්. පාඩම් කරද්දී කවදාවත් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න එපා. මම නම් කියන්නේ ෆෝන් එක, ලැප් එක එහෙම පාවිච්චි කරන්න එපා. ක්ලාස් එකක් වගේ තියනවා නම් පාවිච්චි කරන්න. ඒකට කමක් නැහැ. ඒ වුණාට ගොඩක්ම ෆෝන් එක, ලැප් එක පාවිච්චි කරන්න එපා. මම දැන් මගේ ෆෝන් එකෙන් මේක වීඩියෝ කරන හින්දා විතරයි මම ෆෝන් එක ගත්තේ. ඒත් මම data off කරලා තියෙන්නේ. මොකද මොකක් හරි සෝෂල් මීඩියා එකේ notification එකක් මොකක් හරි ආවොත් අපිට ඊට පස්සේ පැය දෙකක් විතර ෆෝන් එක බැලනවා. අඩුම විනාඩි 30 40ක්වත් ෆෝන් එක බැලනවා. ඉතින් ඒක ගොඩාක් එපා වෙන දෙයක්. මොකද අපිට අපේ එදා දවසේ තියෙන ටාගට්ස් කම්ප්ලීට් කරගන්න බැරි වෙනවානේ. ඒ හින්දා ෆෝන් එක පාවිච්චි කරන්න එපා. අද දවසේ විතරක් මම ෆෝන් එක පාවිච්චි කරා මේක වීඩියෝ කරගන්න ඕන හින්දා. ඒ අරගෙන මම කවදාවත් රැට ස්ටඩි කරනකොටවත් දවල්ට ස්ටඩි කරනකොටවත් ෆෝන් එක නම් කොහොමවත්ම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔන්න කොට්ටවල දෙකක් දාලා දැන් මම නිදාගන්න තමයි හදන්නේ. අලුත් කොට්ටුර නෙමෙයි මේව නම් මේ මම උදේ හොදන්න දාපු කොට්ටුර. ඉතින් මේක වේල්ලා තිබ්බා. ඒකටත් දැම්මා. එහෙනම් ඉතින් මම දැන් නිදාගන්න තමයි හදන්නේ. ෆෝන් එක ගතාගෙන නිදා ගන්න ඕන. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ආයෙමත් අලුත් vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි. 飘落满天，牵手漫步在丛林，听大枝嘎吱落叶声音，剪片落。